මොකද ලෝක නිකන් මල පැනලා වගේ. මල පනින්න නැතුව තියෙයිද? මම අවුරුදු 15ක් ලංකාවේ දේශපාලනය කරලා තියෙනවා. මම හිටපු නගර සභා මන්ත්‍රීවරයෙක් කොළඹ, මම හිටපු වස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක්. අද වෙනකන් ඔය අවුරුදු 15ටම මම පගාවක් කරන්නේ නැහැ. මගේ මල්ලි ජපන් ඉන්න අයියේ කියලා මේ මට පගාවට ගෙනත් දීපු එක. බලන්න මේකේ හැටි. මොකද්ද මේ? අපේ අර ඇන්ටි කියලා තියෙනවා මේවා බේයෝ කනවා කියලා. ඇන්ටි කියපු එක මීට වැඩිය පරණයි. මේක 2016 Porsche Cayenne S plug-in hybrid එකක් මං හිතන්නේ. ලස්සනයි අර බ්ලේක් පළුව එහෙමනම් කොළ පාටට තියෙනවා. ඒ විතරක් නෙමෙයි මල්ලි කිව්වා අයියා කොළ කහ පාටට කැමති හින්දා ඒකට හරියන්න බැජ් එකක් ගත්තා කියලා. හොඳයි ටයරුත් ලොකුයි. අඟල් හැබැයි ඉතින් මං හිතන්නේ 23ද කොහෙද මේක ටයර් ලොකුයි. ඒ විතරක් නෙමෙයි මේ බලන්න පිටිපස්සේ බැජ් එකක් අර වගේම කොළ. ඒ විතරක් නෙමෙයි මේ මෙන්න මෙතන මේක මේ ප්ලග් කරන්නත් පුළුවන් කියලා කිව්වා. මේ තියෙන්නේ කරන්ට් එකට ගහන්න. කරන්ට් එකනොත් දුවන්න පුළුවන්. ළඟදී විදුලි බිල අඩු කළා. අඩු වුණාද ලංකාවේ මං හරියට දන්නේ නැහැ. හැබැයි සහෝදරයෝ අඩු කරනවා කියලා කිව්වා. අඩු කරපු වෙලාවට කරන්ට් එකට ගහලා දුවන්න පුළුවන්. ඒ වුණාට පගාවක් අරගෙන නැති මට මේ වගේ එකක් දෙන එක වැරදි කියලා තමයි මං හිතන්නේ. ඒකට හේතු දෙක තුනක්ම තියෙනවා. එකක් මේවා වේයෝ කනවා කියලා අර ඇන්ටි කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේක 2016 Porsche එකක් වුණාට මේක ජපානයේ එච්චර ගණන් නැහැ. ලංකාවේ ඇක්කෝ එකක් තරම්වත් මේක ගණන් නැහැ. ඉතින් සමහර වෙලාවට සහෝදරයෝ බදු අඩු කරලා අපේ කට්ටියට අපේ මිනිස්සුන්ට වාහන ගේන්න දුන්නොත් ලංකාවේ වැගන්නාර් එකක් එහෙම නැත්නම් විට්ස් එකක් එහෙමත් නැත්නම් ඇක්වා එකක් පදින හැමෝටම මේකක් පදින්න පුළුවන් වෙනවා. මගේ ගෙදර කඩේ යන්න මීට වැඩිය ගණන් වාහනයක් තියෙනවා. Porsche එකක් නෙමෙයි බදු වැඩි හින්දා හැබැයි ජපානයේ Porsche එක ගන්න. කොකටත් අපි පොඩි රවුමක් දාලා බලමුද මේක කොහොමද කියලා. හොඳයි නැද්ද කියලා එළවලා බලන්න ඕන. යා. නැගි. අපේ ඇතුළේ විස්තර ටිකුත් කියමුනේ. මේක ඉතින් Porsche ගන්නේ නේද මොනවද කියන්න තියෙන විස්තර? සුපිරියටම තියෙනවා ආයි. මම හිතන්නේ ස්ටාර්ට් කරලා බලමුකෝ. සද්ද නම් හොඳයි. පොඩ්ඩක් රේස් කරමුද? ඒකත් හොඳයි. ආපෝ නෑ. මේක හරි නෑ. මේකේ මේ පෙන්නනවා ටයර් වල එක ටයර් එකක 0.5ක් 0.5ක් දකුණු අත පැත්තේ ටයර් එකේ හුලං අඩුයිලු. වම් අත පැත්තේ ටයර් එකේ 0.6ක් හුලං අඩුයිලු. වාහනේට නැගපු ගිනාම මේ ඔය වගේ ñරජුරු ගන්න ඕන නම් මෙච්චර වාහනයක් ගන්න ඕනේ නැහැ. මගේ කසාදරෝ නගෙදර ඉන්නවනේ. එයා වාහනේට නැගපු ගලාව ඉඳන් මොකක් හරි එකක් අඩුපාඩුවක් කියන එක තමයි කරන්නේ. ඒකට මේ වගේ වාහනයක් ඕනේ නැහැ. රවුමක් දාමු. යෑමනම් හොඳයි. පොඩ්ඩක් පාගලා බලමුද? අම්මෝ එපා මේක හරියන්නේ නැහැ. දඩ කාලා හිරේ විලංගුවේ ලගින්න තමයි වෙන්නේ. මොකද මේ ස්පෝර්ට්ස් මෝඩ් කියලා එකක් තියෙනවා. මේකේ බුහාම වාහනේ තවත් හයියෙන් යනවා. එපා. අම්මෝ බුදු අම්මෝ එපා. මේක හරි නෑ. කවුරුත් ගන්න එපා. මටත් එපා. හැබැයි ලංකාවේ කාට හරි මේක ගන්න ඕන නම් මට මෙසේජ් එකක් දාන්න. ලංකාවේ ඇක්වා එක වගේ ගානකට මම මේක ඕගොල්ලන්ට දෙන්නම්. එහෙනම් ජය වේවා.